Travel with DTV. iBond travel with DTV අපි ඔන්න අද දෙනියා ඉඳලා කිලෝමීටර් 115ක් පහු කරගෙන වැල්ලවාය පුරවරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපි ඇවිල්ලන්නේ වැල්ලවාය ඓතිහාසික බුදුරුවගල රජමහා විහාරස්ථානයට. ඉතින් මේ බුදුරුවගල රජමහා විහාරස්ථානය කුමන සියවසක කවුරුන් විසින් නිර්මාණය කළාද කියලා සාක්ෂියක් හොයාගන්න අමාරුයි. හැබැයි විශ්වාසයක් තියෙනවා මේ බුදුරුවගල රජමහා විහාරස්ථානයේ ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසත් 9 වෙනි සියවසත් අතර නිර්මාණය වෙන්නේ නැති කියලා. ඉතින් මේ ස්ථානට ආවම අඩි 50ක පමණ උසින් යුතු ප්‍රධාන ප්‍රතිමාවට අමතරව තවත් ප්‍රතිමා 6ක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ අඩි 50ක් පමණ උස ප්‍රතිමාව දීපංකර බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව බවට විශ්වාසයක් තියෙනවා. ඓතිහාසික බුදුරුවගල රජමහා විහාරස්ථානයේ සමුගෙන යන තමයි මම දැන් සූදානම් වෙන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.